ඉන්ධන මිල ගණන් යළි ඉහළට. පිරවුම් පල්වල තෙල් දීම ටෝකන් ක්‍රමයකට. පෙට්‍රල් නැව එන දිනයක් තවමත් නැහැ. මොකද කිසිම සමාගමක් පෙර ගෙවුමක් නැතුව දැන් අපිට ඉන්ධන ලබා නොදෙන තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. ඔක්කොම බලමු. ඔක්කොම බලමු. ඔක්කොම එකතර මේක බලලෙමු. අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් නැවත වරක් ඉහළ නංවනු ලැබුවා. විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ අපේක්ෂිත ණයවර ලිපි විවෘත කිරීම ඇතුළු ගෙවීම් කටයුතු වල මතුවූ ගැටලු හේතුවෙන් ඉන්ධන නෞකාවක් මෙරටට ළඟාවන දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි. හරි ලස්සනයි. very good. ටේ 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. රටේ සමස්ත ජනතාවගෙන් අපේ සමාව ඉල්ලා සිටිනවා පහුගිය දින කිහිපය අපි විවිධ උත්සාහයන් දැරුවත් රටේ ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඒ ඇනවුම් සාර්ථකව අවසන් කරගන්න නොහැකි වීම නිසා මේ තියෙන තෙල් ටික කොහොමද කළමනාකරණය ගැන කියලා සාකච්ඡා කරනවා. මල්ලි අහගන්නකො බෑ. ටගටින් තෙල් නැව ආව නැති වුණොත් ඉතින් ඒ කාගේද වැරද්ද? අපි නිකන් තෙල් ගහලා තියෙන සර්. සීලාචාර තමයි ගණන් විපතක් නේ වෙලා තියෙන්නේ.